බුන්සු අතුස් ආයිබන් කස්තිර කොහොමද මොකද වෙන්නේ? ඉතින් අද විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුණා මට. පොඩ්ඩක් හවස්වල පොඩ්ඩක් ඇවිදින්න ආවා 6:00 අපිට තාම ඊට එළිය හොඳටම තියෙනවා. ඉතින් අද කතා කරන්නේ ජොබ් ගැන. ෆ්‍රාන්ස් වල කොහොමද ජොබ් එකක් හොයාගන්නේ? ඒක ඇත්ත නැත්ත මොකද්ද? මම දැක්ක විදියට ඒ කියන්නේ මම රිසර්ච් කරපු දේවල් එක්ක ගොඩක් අයට තියෙන ප්‍රශ්නත් එක්ක තමයි මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් මම හිතනවා වචනයකින් හරි වැඩගත් වෙන්නත් පුළුවන්. වැඩගත් වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් නම් ඉවර වෙනකම්ම වීඩියෝ එක බලන්න. ඊට පස්සේ වට යම් අයිඩියා එකක් එයි කියලා මම හිතනවා. ඉස්සෙල්ලා මම ගැන මම කියන්න. මම සාමාන්‍ය ජොබ් කරන්න කැමති නැති එක්කෙනෙක්. මම ගොඩක් වෙලාවට ඩිජිටල් ඔන්ලයින් ෆ්‍රීලාන්ස් කරන කෙනෙක්. මම ලංකාවේ ඉද්දිත් ඒ දේවල් ටික කරගෙන මගේම සල්ලි වලින් තමයි මම ඇප්ලයි කරේ මෙහෙ කාගෙන්වත් අම්මාගෙන්වත් අදම ගානේ සල්ලි නොගෙන තමයි මම හැමදේම මම තනියම කරගත්ත එක්කෙනෙක් විදිහට තමයි මම මේ විදිහට තමයි මගේ ජොබ් අයිඩියා එක. හරි. ඊට පස්සේ මම මෙහෙට ඇවිල්ලත් ඒ දේවල් ටික මම කරගෙන යනවා. මගේම ඩිස්කවුන්ට් ෂොප් එකක් තියෙනවා. ඒ දේවල් ටික කරගෙන යනවා. දැන් අපි ඒක පැත්තකින් තියමු. ජොබ් කොහොමද ඔයාලට ජොබ් එකක් හම්බෙන්න හොයාගන්නේ? දැන් මෙතනදී මම එකක් එන්නම් කාරණයකට. මොකද කිව්වොත් එimhe ජොබ් එකක් හොයන්නේ ගොඩක් කලාවට මාස 10ක එහෙම නැත්නම් මාස 6ක එහෙම නැත්නම් මාස 3ක කොළ තියෙන එක්කෙනෙක්. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් ඒක ජොබ් එකක් කරන්න පර්මිෂන් එකක් නැහැ. හරි? ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ජොබ් කරන අය නැතුවම නෙමෙයි ජොබ් කරන අය ඇතිතරම් ඉන්නවා. ඒ මාස 6ක කොලෙන් එහෙම නැත්නම් මාස 3ක කොලෙන් එහෙම නැත්නම් මාස 10ක කොලෙන්. ඒකෙන් පර්මිෂන් එකක් නැහැ. ඒක මුලින්ම මම කියන්න ඕනේ. ඇතිවාස අහුනොත් එම සමහරක් වෙලාවට එක දේවල් වල මූණ පාන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජොබ් කරන අය ඇතිතරම් ඉන්නවා. ඉතින් මම පොඩ්ඩක් රවුමක් ගන්නවා. ඊට පස්සේ මම එතනදී කියන්න ඕන ඔයාලට සාමාන්‍යයෙන් ජොබ් එකක් හොයන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ ෆ්‍රාන්ස් වලට හරි යුරෝපෙට එන්න ගොඩක් සල්ලි වියදම් කරලා එහෙම නැත්නම් ලෝන් අරගෙන ඊට පස්සේ ඒ දේවල් එක්ක මිනිස්සු මෙහෙට ආපුවම සල්ලි ඕන වෙනවා. ණය ගෙවන්න වෙනවා. නැත්නම් කන්න බොන්න මේවා කරන්න වෙනවා. නැත්නම් ගෙවල් වලට සල්ලි දෙන්න වෙනවා. ඉතින් ඒ අරමුණෙන් තමයි ගොඩක් වෙලාවට කෙනෙක් යන්නේ ජොබ් එකක් හොයන්න. ඒක තමයි ඇත්තම කතාව. ඊට පස්සේ මට කියන්න ඕනේ ජොබ් එකක් හොයන්න නම් ඔයාලට මෙහි ෆස්ට් ලැන්ග්වේජ් එක පුළුවන් වෙන්න ඕනේ. ලැන්ග්වේජ් එක පුළුවන් වුණොත් තමයි ඔයාලට බය නැතුව ඕනම ජොබ් එකක් හරි ඇප්ලයි කරන්න හරි වාගේ CV එක හරි ඔයාලට දාන්න පුළුවන් වෙනවා. එතකොට ඔයා මුලින්ම ෆ්‍රාන්ස් වලට ආවොත් එම ඔයාලට ලැන්ග්වේජ් එකක් බෑ. ඊට පස්සේ ඔයාලට එහෙම ජොබ් එකක් කරන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ කරන්න නෙමෙයි හොයන්නත් අමාරුයි. කරන්නත් අමාරුයි. එයාලත් එක්ක කොමියුනිකේට් එක ඔයාලට හරියට එයාලත් එක්ක කරගන්න බැරි නිසා. මොකද ඔයාලට ෆ්‍රෙන්ච් බැරි නිසා. ෆ්‍රෙන්ච් පුළුවන් කෙනෙක් ගෲප් වල ජොබ් හොය එහෙම නැත්නම් මේවා දාලා ඉන්නේ නැහනේ. එයාලට වීසා එකක් තියෙනවා නම් කොලේ මේ ලැන්ග්වේජ් එක පුළුවන් නම් එයාලා අනිවාර්යෙන් මේ ওই ගෲප් වල මේ මෙසේජ් දාලා ඉන්නේ නැහනේ. එයාලා කොහොමද ජොබ් එකක් හොයනවා. ජොබ් එකක් කරනවා. එතකොට අර වගේ අයට තමයි ජොබ් එකක් ටිකක් හොයාගන්න අමාරු. මොකද වීසා එක මාස 6යි තුනයි එහෙම නැත්නම් වීසා එකක් නැතුව එහෙම නැත්නම් ලැන්ග්වේජ් එක බැරිව. එතකොට ඒ වගේ අයට පුළුවන් සාමාන්‍ය මෙහෙ තියෙනවා අරබික් කඩවල් එහෙම නැත්නම් බංගලි ෂොප් තියෙනවා. එහෙම නැත්නම් චයිනීස් රෙස්ටුරන්ට් තියෙනවා. එහෙම නැත්නම් වදේ ෆැමිලි ෂොප් එහෙමත් තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ දේවල් වලට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් උදාහරණයක් විදියට ඔයාලා අරබික් වලට එහෙම try කරනවා නම් ඒ කියන්නේ රෙස්ටුරන්ට් වල තමයි ඔයාලට හම්බෙන්නේ නිකන් ඔයාලට කොලේ නැති හින්දා ෆ්‍රෙන්ච් ඔරිජිනල් කෙනෙක් මෙහි ෆ්‍රෙන්ච් අය ඔයාලට ජොබ් දෙන්නේ නැහැ. මොකද ඔයාලට ජොබ් එකක් දුන්නොත් එම ඔයාලට ලීගලි ඔයාලට ජොබ් පර්මිෂන් නැති නිසා ඔයාලට ජොබ් එකක් දෙන්නේ යාලා බයයි. මොකද බැරි වෙලාවත් තමයි නෝට් තුනොත් එම එයාලට ලොකු ඩඩියක් ගෙවන්න වෙනවා. යුරෝ මම හිතන්නේ 20000 ගාණක් ඒ වගේ ගාණක් එම ඔයාලට ධනයක් ගෙවන්න වෙනවා. කියන්නේ ඔෆිෂියල් වල ජොබ් එකක් කරන්න බැරි නිසා. ඔයාලට ඒ වගේ පර්මිෂන් එකක් නැති නිසා.
එතකොට අහුනොත් එන එයාලට කේස් වෙන නිසා ඔයාලා එහෙම ජොබ් එකක් ගන්න අමාරුයි හොයාගන්න. ඔන්න ඔක තමයි එකම හේතුව. ඊට පස්සේ අර විදිහට තමයි ඔයාලා බ්ලැක් එකෙන් තමයි ඔයාලා මේ ජොබ් එකක් කරගන්න පුළුවන් නේ. සමහරක් වෙලාවට වෙන කෙනෙක් අඩිය 2000ක් කර ගන්නකොට ඔයාලට හම්බෙන්නේ 800යි 900යි 700යි අංග වගේ. මම දන්න කෙනෙකුත් මෙන්න මේ ළඟ මේ එක්කෙනෙක් වැඩ කරා යාගේ රිසල්ට් එක එනකන් යාලා අවුරුදු 2ක් ගියා. යාලාගේ රිසල්ට් එක එන්නේ යාලාගේ අන්තිමේට පොසිටිව් වුණා. ඒ අයියත් මේ ටකෝස් හදන තැනකට තමයි වැඩ කරේ. ඊට පස්සේ මම හිතන්නේ යාට හින්දි ටිකක් පුළුවන්. එතකොට ඔයාලා රබෙක් කඩවල වල හරි වගේ දේවල් වල වැඩ කරනවා නම් පොඩ්ඩක් මේ හින්දි එහෙම නැත්නම් ඉංග්‍රීසි ඒ දැනුම වඩා අවශ්‍ය වෙනවා. ඒක වඩා හම්බෙයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ. බත් වඩා try කරොත් එම සමහරක් කලාවට මේකක් හම්බෙන්න පුළුවන්. ඔන්න ඔක තමයි මගේ අදහස. එහෙම නැත්නම් ඔයාගේ අඳුරන කෙනෙක් මාර්ගයෙන් එහෙම නැත්නම් ඔය ඔයා ඉන්න සිටි එක ඔය Facebook groups තියෙනවා. අන් ඒ වගේ වලට ඔයා join වෙන්න. ඊට පස්සේ සමහරක් කලාවට job offer එහෙම ගොඩක් අය මේ දානවා. එතකොට ওই වගේ හරහාම ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අඳුරන යාළුවෙක් හරි ඒ මාර්ගෙන් ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි ඒවා ගොඩක් රිස්ක් ඒවා ගොඩක් අර නැති තරම් බත් ඔයාලා try කරොත් එම බැරි වෙන එකක් නෑ. ඊට පස්සේ අන්තිමේදී මම ඔයාලට දෙන ටිප්ස් එක තමයි ඔයාලා මෙහෙට ආපුවාම ඔයාලා වයස තියෙනවා නම් ජොබ් කියන්නේ නැතුව ඉස්සෙල්ලාම ફોකස් කරන්න ඔයාගේ ડોකියුමන්ට් එක, ඔයාගේ වීසා එක හදාගන්න. වීසා එක හදාගන්නකම් ඒ වෙනකම් ඔයා පුළුවන් තරම් ලැන්ග්වේජ් එක හදාගන්න. ඔයාට කාලය තියෙනවනේ. ඒ කියන්නේ ඔයාට වෙනම ඔප්ෂන් එකක් නැත්නම් ඉතින් කරන්න දෙයන්න පුළුවන් නම් ඔය කවුරුත් කියන කතා අහන්න නැතුව රජෙන් දෙන රෙකමෙන්ඩේෂන් වලට ඔයා යනවා නම් හොඳයි. ඒක තමයි හොඳම දේ. මොකද ඒ වලට ගියොත් තමයි ඔයාට ගෙවල් වල ගෙවන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඊට පස්සේ ඔයාට මාසෙට ගානෙකුත් හම්බෙනවා. බැරි වෙලාවත් ඔයා ඒක රිජෙක්ට් කරොත් එම ඔයාට ගෙවල් කුලි මාසෙට 300ක් 400ක් කරවා පැරිස් වල හිටියොත් එම ඔයාට ගෙවා ගන්න සිද්ධ වෙනවා. කැම වීම වලටත් එම 100ක් 150ක් ඔයාට යන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අමාරුව වැටෙන්නේ නැතුව ඒ කියන්නේ ජොබ් එකක් හම්බුනත් ඒක ස්ථිර නෑනේ. ඔව අඳුරන මාර්ගෙන් හොයාට හම්බෙන්නත් පුළුවන් නොහම්බෙන්නත් පුළුවන්. ඒ රිස්ක් එක ගන්නවට වැඩිය ඉතිවාසවගේ මානසිකත්වයේ පෙත්තට අවු. ඒ කියන්නේ බ්ලැක් එකේ ජොබ් එකක් කරනකොට බයෙන් ඉන්න වාට කොයි වෙලාවද මේවා වෙන්නේ කොයි වෙලාවද පොලිසිය එන්නේ වගේ මේ කියන්න බෑනේ. එතකොට කොහොමත් ඔයා සිකුවෙන්නේ නැති නිසා ඔයාට කියන්න බෑ කොයි වෙලාවද මොකක් හරි දෙයක් සිද්ධ වෙනවාද කියන එක. ඉතින් ඒ නිසා මේ පුළුවන් නම් රිසල්ට් එක එනකන් යන්න පුළුවන් නම් උපරිම try කරන්න වීසා එක හදාගන්න. වීසා එක හදාගත්තාම ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට මේවා කරන්න දෙයක් නැහැ. ඔයාලට quality එකෙන් ඔයාලට ඒ දේ කරගන්න පුළුවන්. මොකද වෙන අය පඩිය 2000ක් ගන්නකොට ඔයාලට හම්බෙන්න පඩිය 700ක් 800ක් 1000ක් අය වගේ මේ සැලරි එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් ඒ අතරතුරේදී ලැන්ග්වේජ් එක හදා ගන්නවන් තමයි ඒක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඒක තමයි මට මේකෙන් දෙන්න ඕන මැසේජ් එක. ජොබ් නැතුව නෙමෙයි හොයාගන්න පුළුවන්. ගොඩක් කලාවට පොඩි සිටි වල ටිකක් හොයාගන්න බැරුව ඇති. හැබැයි මම දන්න ගොඩක් අය මේ ජොබ් කරන්නේ ඔය ටකෝස් හදන තැන් වල එහෙම නැත්නම් ඔය චයිනීස් රෙස්ටුරන්ට් වල කියන්නේ ක්ලීනින් ඒ වගේ දේවල් වල තමයි ගොඩක් අය එහෙම මේ බ්ලැක් එකෙන් ජොබ් එකක් හම්බෙනවා නම් හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔය ගැහණු අයට නම් පොඩ්ඩක් අර හවුස් කීපින් ඒ වගේ දේවල් වලට මේ ක්ලීනින් ජොබ් වලට ගොඩක් වෙලාට යන්න හම්බෙනවා. පැරිස් වල ඉන්න අය මම දන්න අක්කලත් එහෙම ගොඩක් අය එහෙම තමයි කරන්නේ. ඒවා ඇවිල්ලා ස්ථිරද. අද තියෙන්න පුළුවන්, හෙට නැති වෙන්න පුළුවන්. ඒ වගේම දැන එක හම්බෙන එක කරන්න වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි ඔයාලා ලැන්ග්වේජ් එක හදාගන්න එක කවදා හරි වීසා එක ફોකස් කරලා කොහොම හරි එක දිනලා ඒක වීසා එක හදලා පස්සේ ඔයාලට ලැන්ග්වේජ් එකත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට හොඳ පදියකට ජොබ් එකක් කරන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගන්න තියෙන තියක් තියෙනවා නම් ගන්න. ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ජොබ් එකම හම්බෙන්නේ. ඉතින් මම මේ
ජොබ්ස් තියෙන වෙබ්සයිට් වලට මම දැම්මත් වලට වැඩක් නැහැ. මොකද වීසා තියෙන කෙනෙක් ওই විදිහට ජොබ් හොය හොය දඟලන්නේ නැහැ. වීසා එකක් තියෙනවා නම් ලැන්ග්වේජ් එක පුළුවන් නම් එයාට අනිවාර්යෙන් ජොබ් එකක් තියෙනවා. එහෙම නැත්නම් කරනවා. ඔය වගේ ඔය දෙකම නැති අය තමයි ගොඩක් කලාවට මුලින්ම ආපු කෙනෙක්. ඒ වගේ සල්ලි පස්සේ යන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් හැමෝටම ජය වේවා.